සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් Excel වල තියෙන වඩාත් වැදගත් ෆන්ක්ෂන් එකක් තමයි ෆිල්ටර් ෆන්ක්ෂන් එක කියලා කියන්නේ. මේක අලුතෙන් ආපු ෆන්ක්ෂන් එකක් අලුත් versions වලට දැන් 2016 19 වගේ version වල වල දකින්න හම්බෙන්නේ නැහැ ෆිල්ටර් ෆන්ක්ෂන් එක. හැබැයි එතනින් එහාට ගියාට පස්සේ අපි 2021 ඉඳලා ආවට පස්සේ 365 පැකේජ් එක වෙනකම් අපිට බලා ගන්න පුළුවන් මේ ෆිල්ටර් ෆන්ක්ෂන් එක. ඉතාමත් වැදගත් ෆන්ක්ෂන් එකක්. මොකද මේ ෆන්ක්ෂන් එක නොතිබෙන්න අපි මීට කලින් අපේ ඩේටා සෙට් එක ෆිල්ටර් කරේ මැක්‍රෝ සහ VBA යූස් කරලා. රයිට්? එහෙම නැතුව අලුතෙන් මේ ආපු ෆිල්ටර් ෆන්ක්ෂන් එකකින් හින්දා දැන් අපිට ගොඩාක් වාසි තියෙනවා. හරිම ලේසියි. ඔයාලට මැක්‍රෝ VBA දැනුමක් ඕනේ නැහැ. හරිම ලේසියි. පොඩි ෆෝමියුලා එකකින් මේ ටික කරගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරනවා මේ ෆිල්ටර් ෆන්ක්ෂන් එක ආකාර පහකින් කොහොමද වැඩ කරන්නේ කියලා. එකම ෆිල්ටර් ෆන්ක්ෂන් එක අවස්ථා පහකදී කොහොමද අපි භාවිතයට ගන්න කියලා මේ වීඩියෝ එකෙන් කතා කරනවා. වීඩියෝ එක අවසානකම් රැඳිලා ඉන්න. ඔයාලට ගොඩාක් වැදගත් වෙයි මේ ෆිල්ටර් ෆන්ක්ෂන් එක. රයිට්. අපි යමු PC එකට. මේ තියෙන අපේ data set එක. රයිට්. අපේ මෙතන පොඩි data set එකක් තියෙන්නේ. හැබැයි ප්‍රැක්ටිකලි ගත්තොත් එහෙනම් ඔයාලට data set එක ගත්තම ඒක රෝස් 80000 ලක්ෂයට යන්න පුළුවන්. සමහර වෙලාවට ලක්ෂ 3 4 වෙන්න පුළුවන්. නමුත් මම මෙතන ප්‍රැක්ටිස් කරන්න ඕන නිසා පොඩි data set එකක් ගත්තේ. ඒතර ෆිල්ටර් ෆන්ක්ෂන් එකකින් කරන්නේ අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන data වලින් යම්කිසි කොටසක් අපිට අවශ්‍ය කොටසක් කඩලා ගන්න. ෆිල්ටර් කරලා ගන්න. මුළු data set එකම නෙවෙයි. අපිට ඕනේ මේ වගේ data set එකක් තියෙනවා එක්කෙනෙක්ගේ විතරක් data බලන්න ඕනේ. right? ඒ වෙලාවට ඔයාලා සාමාන්‍යයෙන් අපි කරන්නේ මෙන්න මෙහෙම දෙයක් අපිට කරන්න පුළුවන්. මම ෆිල්ටර් ෆන්ක්ෂන් එක යන්න කලින් බලමු අපි සාමාන්‍යයෙන් කරන විදිය. අපි කරන්නේ මේ data set එක select කරා ඊට පස්සේ home එකේ sort and filter ගියා. එතනින් filter දුන්නා. දැන් අපිට අවශ්‍ය නැ එක්කෙනෙක්ගෙන් filter ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ගැටලුව තියෙන්නේ මෙතන නෙවෙයි. ගැටලුව තියෙන්නේ දැන් අපි යම් වෙලාවක මේ data set එක update කරනවා. මේ data set එකට යටින් තව data වැටෙනවා කියන්නේ අලුත් rows වලට. හැබැයි එහෙම වැටුණාට මෙයා automatically මාරු කරගන්නේ නැහැ. උදාහරණයක් අපි මෙතනින් ගමු Alice කියලා. Alice කියලා ගන්නවා. දැන් කවුරු හරි කෙනෙක් මෙතනට දැම්මොත් Bob කියලා දැම්මොත් බලන්න ඒක ෆිල්ටර් වෙන්නේ නැහැ දැන්. ඇයි? දැන් අපි Alice කෙනෙක් ෆිල්ටර් කරලා තිබ්බට එයා ආපහු මේක චේන්ජ් කරගන්නේ නැහැ අලුත් data ඇඩ් වුණා කියලා. right? ඔන්න ඔය ප්‍රශ්නෙට විසඳුමක් විදිහටයි අපි ෆිල්ටර් ෆන්ක්ෂන් එක ගැන කතා කරන්නේ. ෆිල්ටර් ෆන්ක්ෂන් එකේදී අලුතෙන් data ඇඩ් වෙද්දී එයා automatically ඒක check කරගන්නවා. ඒක තමයි වෙනස. right? අපි බලමු දැන් ෆිල්ටර් ෆන්ක්ෂන් එකට යමු. මම මෙන්න මේ heading ටික copy කරගන්නම් මෙතනට. right? මේ විදිහට copy කරගත්තා. okay. right. අපටත් දාගමු. okay. දැන් මෙතනට අපිට ඕනි එක්කෙනෙක් විතරක් data ගන්න. කොහොමද ගන්න? අපිට මෙතන තියෙන column ටික ඒ විදිහටම මෙතනට ගන්න ඕනි. හැබැයි එක්කෙනෙක් විතරක් data ගන්නයි ඕනි. අපි හිතමු අපිට ඕනි Alice ගේ data ගන්න ඕනි. right? Alice ගේ data ගන්න ඕනි. අපි මෙතන use කරනවා filter function එක. filter function එක අපි type කරනවා සමානයි filter වරහනක open කරනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා formula එකේ guideline එක. මම හැම වෙලේම ඔයාලට මතක් කරන දේ formula ලියද්දී අනිවාර්යෙන් guideline එක කියවන්න. මේක තමයි ඔයාලට formula ලියන්න තියෙන හොඳම විදිය. හරිනේ? guideline එක කියවන්න. guideline මොකක්ද කියන්නේ? array එක දෙන්න කියලා කියනවා. array එක කියන්නේ අපේ data තියෙන කොටස. අපිට එළියට ගන්න ඕන data තියෙන කොටස. ඒ data තියෙන කොටස මොකද්ද? මෙන්න මේ ටිකයි අපිට array එක කියලා කියන්නේ. මේක අපි heading එක ගන්න එපා. heading එක අපේ data එකක් නෙවෙයිනේ ඇත්තටම. ඒක ඒ column එකට අදාළ heading එක. right? data තියෙන කොටසයි ඔයාලා filter කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ දැන් array එක දුන්නා. දැන් අපි කමාවක් දානවා. කමාවක් දාලා දැන් එයා කියන include කියලා මෙයා mean කරන්නේ අපිට මොකද්ද හොයන්න ඕනි සහ කොතනින්ද ඒක හොයන්න ඕනි. දැන් අපිට මොකද්ද හොයන්න ඕනි? Alice කියලා. කොහෙන්ද හොයන්න ඕනි? මෙන්න මේ sales person කියන column එකකින්. ඉතින්ලාම අපි එතකොට දෙන්න ඕනි කොහෙන්ද හොයන්න ඕනි කියලා. අපි මෙන්න මේ කොටස select කරගන්නවා. එතකොට ඔයාලා select කරද්දී මතක ඇතුව අපි දාපු range එකට අදාළ ඒ rows වල range එකට තමයි select කරන්න ඕනි. දැන් මෙතන ගත්තේ 4 ඉඳලා 15 වෙනකන් එහෙනම් 4 ඉඳන් 15ට තමයි select කරගන්න sales person කියන column එකේ. හරි. දැන් අපි දුන්නා කොහෙන්ද හොයන්න ඕනි කියලා.
දැන් අපි කියන්න ඕනි මොකද්ද හොයන්න ඕනි කියලා. අපි වෙනවා සමානයි. මොකද අපි සමාන දෙයක් නේ අපිට හොයන්න. සමානයි. මොකද්ද අපිට හොයන්න ඕනි? ඇලිස්. අපි මෙතන ඩබල් ඉනට් කමා ඇතුලේ ටයිප් කරනවා ඇලිස්. රයිට්. මේක ඔයාලට අවශ්‍ය සෙල් එකක් දෙන්න පුළුවන්. අපි හිතමු ඔයාලගේ තියෙනවා drop down list එකක්. ඒතොර ගැටලුවන්නේ ඒ සෙල් එක දෙන්න. රයිට්. දැන් අපි මේකේ ඔයාලට බලන්න පුළුවන් if empty කියලා කියනවා. ඒ කියන්නේ empty value එකක් ආවොත් මොකද්ද පෙන්වන්න ඕන කියලා මේක ඔයාලට කම්පල්සරි නැහැ දාන්න එක. අවශ්‍ය නම් දාන්න පුළුවන්. ඩබල් ඉනට් කමා ඇතුලේ හරි මොකක් හරි ටයිප් කරලා තියන්න පුළුවන්. data හොයාගන්න බෑ හරි මොකක්ද කියලා. එහෙම නැත්නම් ඔයාලට ලේසියෙන් මේක කෙලින්ම ක්ලෝස් කරන්න පුළුවන් ෆෝමියුලා එක. දැන් අපි enter ගැහුවොත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒතර මේ ෆෝමැට් එක මේ date ෆෝමැට් එක මේ තියෙන්නේ numbers වලින් ඇවිල්ලා මේක ෆෝමැට් එක වෙනස් කරගත්තා නම් හරි විතරයි. right. දැන් බලන්න මෙන්න අපේ data set එක දැන් filter වෙලා අවිල්ලා තියෙනවා. අපිට යම් වෙලාවක ඕනි ඇලිස් නෙවෙයි ඕනි අපිට බොබ් කියලා ඕනි. අපිට පුළුවන් බොබ් කියලා දෙන්න. එතකොට එයා ඒට අදාළ data එක දෙනවා. මේක තමයි filter function එකේ බේසික්ම විදිය. මේක තමයි පළවෙනි method එක. අපිට filter function එක ලියන්න පුළුවන්. right. අපි යමු දෙවෙනි method එකට. දෙවෙනි method එක මෙන්න මේක. දැන් අපි sales person කියන එකේ ගත්තේ එකම එක criteria එකයි ගත්තේ. දැන් අපිට මෙතනදී criteria කීපයක් බලන්න ඕනේ. අපිට ඕනේ sales person ලා දෙන්නෙක්ගේ තුන් දෙනෙක්ගේ data ගන්න ඕනේ එක වෙලාවට. එතකොට කොහොමද කරන්නේ? එතකොට මේ function එක පොඩි වෙනසයි ඔයාලට කරන්න තියෙන්නේ. හරි. අපි එමු ආයි function එකට. හරි. මම ආයි මුලින් ඉඳලා මේක ලියනවා. සමානයි filter වරහනක් ඕපන් කරා. වරහන ඕපන් කරා. දැන් අපි array එක දෙනවා. කලින් වගේමයි array එක දෙනවා. ඊට පස්සේ කමාවක් දැම්මා include වලට එනවා. include වලින් අපි කරේ කොහෙද තියෙන්නේ කියලා දෙන්න ඕනි. හරි. කොහෙද තියෙන්නේ? sales person කියන එකේ තියෙන්නේ. right. ඊට පස්සේ මොකද්ද හොයන්න ඕනි? ඉස්සෙල්ලාම ඇලිස් කියලා හොයන්න ඕනේ අපිට. ඇලිස්. right. එහෙම නැත්නම් අපිට හොයන්න ඕන අපි හිතමු අපිට ඕනේ චාලි. චාලිගේ data ටිකක් බලන්න ඕනි. එතකොට මෙතනදී ඔයාලට චාලි කියලා දෙන්න බෑ. එකපාර දෙන්න බෑ. ඔයාලා කරන්න ඕනි ඉස්සෙල්ලාම මේ ඉස්සෙල්ලාම ලියපු criteria එක තියෙනවනේ. range එකයි criteria එකයි. මේකට වරහනක් දාගන්න. මෙන්න මේ දෙපැත්තට වරහනක් දාගන්න. right. වරහනක් දැම්මා. ඊට පස්සේ plus mark එක use කරන්න. plus mark එක. ඒතකොට plus mark එක use කරන්නේ එකම column එකේ තියෙන data දෙකක් සම්බන්ධයෙන්. plus mark එක use කරා. ඊට පස්සේ අපි ඊළඟ criteria එක ලියනවා. ඊළඟ criteria එක අපේ sales person එකේ ආයෙත් select කරනවා. sales person එකේ සමාන ලකුණ දැම්මා අපිට කාද ඕන චාලි. චාලි ඕනි. අපි ඒ නමක් දුන්නා. දැන් මේකටත් වරහනක් දාගන්න. මෙන්න මේ දෙවෙනියට ලියපු criteria range එකටයි criteria එකටයි වරහනක් දාගන්න. වරහනක් දාලා ඒක close කරගන්න මේ පැත්තේ. දැන් මේ ටික හරි. දැන් ඔයාලා close වරහන දාන්න සම්පූර්ණ formula එකට දාලා ඔයාලා මේක enter කරොත් දැන් බලන්න Charlie and Alice දෙන්නගේම data ටික ඇවිල්ලා තියෙනවා. ඔය තමයි දෙවෙනි method එක අපිට filter function එක භාවිතයට ගන්න පුළුවන්. right. අපි යමු තුන්වෙනි method එකට. තුන්වෙනි method එක තමයි මෙහෙම හිතන්න. දැන් අපි බැලුවේ sales person ලා දෙන්නෙක්ගේ. right. මෙතනදී sales person ලා ගොඩක් ඉන්නවා නම් ඔයාලට තියෙන plus mark එක දාන්න ඉස්සරහට යන්න. right. ඒකේ ආයෙත් අමුතේ බලන්න දෙයක් නැහැ. ඒ විදිහට තමයි යන්න තියෙන්නේ. දැන් අපි බැලුවේ එකම sales person කියන column එකේ criteria දෙක තුනක් බැලුවේ. දැන් අපිට ඕනි නෑ sales person ගේ එක criteria බලන්න. ඊට පස්සේ product එක criteria එකක් බලන්න. sales person බලන්න ඕනේ product එක. දැන් column දෙකක criteria දෙකක් බලන්න ඕනි. දැන් මේ function එක තවත් පොඩි වෙනසක් අපි කරනවා. අපි ලියනවා අයි මුලින්ම ලියමු සමානයි filter array දුන්නා include criteria දෙන්න ඕන. පළවෙනි criteria range එක මොකක්ද අපිට හොයන්න පුළුවන්. හරි. මෙතනින් හොයන්න ඕනේ sales person ගේ සමානයි කාටද? Alice. Alice ට සමානයි හොයන්න ඕනේ. හරි. ඊට පස්සේ අපිට හොයන්න ඕනේ product එක. අපි ගමු product එක laptop කියලා තියෙනවා ගන්න ඕනේ. දැන් මෙතනදී කරන්න ඕනේ ඉස්සෙල්ලාම අර කලින් කරා වගේ මේකට වරහනක් දාගන්න මේ criteria range එකටයි criteria එකටයි. වරහනක් දැම්මා. දැන් ඔයාලා star mark use කරන්න ඕනි. කලින් use කරේ අපි දෙවෙනි criteria එකට plus mark එක. plus mark use කරන්නේ එකම column එකේ criteria දෙක තුනක් නා. column දෙක තුනක criteria වෙනස් වෙනස්. එක column එකේ criteria එකයි ඊළඟ column එකේ criteria එකයි වෙන වෙනම ගන්නවා ඔයාලා star mark එක use කරන්න ඕනි. star mark එක use කරා ඊට පස්සේ ඔයාලා දෙවෙනි criteria range එක දෙන්න. හරි මෙතනින් හොයන්න ඕනි product එකෙන් සමාන කරන්න ඕනි
ලැප්ටොප් වලට ලැප්ටොප් කියලා දුන්නා. දැන් මේකත් වරහනක් දාන්න මේ ක්‍රයිටීරියා රේන්ජ් එකයි ක්‍රයිටීරියා වලටයි right. ඊට පස්සේ ෆුල් ෆෝමියුලා එක ක්ලෝස් කරන්න ක්ලෝස් වරහන දාන්න. දැන් එන්ටර් කරොත් බලන්න දැන් එනවා ඇලිස් කියන නම ඇවිල්ලා තියෙනවා ලැප්ටොප්. එතකොට එකම කෙනාට ලැප්ටොප් දෙකක් දීලා තියෙනවා. right. දැන් ඔන්න අපේ ඔය ඇවිල්ලා තුන්වෙනි මෙතඩ් එක. right. තුන්වෙනි මෙතඩ් එක. දැන් අපි යනවා හතරවෙනි මෙතඩ් එකට. හතරවෙනි මෙතඩ් එකේදී මොකද්ද කරන්නේ? දැන් අපි මේ දෙවෙනියටයි තුන්වෙනියට යූස් කරපු මෙතඩ් දෙකම එකතු කරලා අපි ෆෝමියුලා එක හදනවා. ඒ තමයි සේල්ස් පර්සන්ලා දෙන්නේ වැඩි ගාණක්. ප්‍රොඩක්ට් දෙකක් හෝ වැඩි ගාණක්. අදාළ ඩේටා ටික අපි එළියට ගන්නවා. ඒක කරන්නේ මෙහෙමයි. අපි ආයෙත් ෆෝමියුලා එක සම්පූර්ණයෙන් ලියමු. ෆිල්ටර් array එක අපි දෙනවා. right. include වල ලියන්න ඕනි. include වල දැන් කොහොමද ඉස්සෙල්ලාම ලියන්නේ? එක කොලම් එකක තියෙන ක්‍රයිටීරියා ටික ඔක්කොම එකපාර ලියන්න යන්න ඕනේ. ඒක තමයි මතක තියාගන්න ප්‍රධානම දේ. අපිට සේල්ස් පර්සන්ලා දෙන්නෙක් හෝ තුන් දෙනෙක් බලන්න ඕන ඉස්සෙල්ලාම. ඒ සේල්ස් පර්සන්ලා දෙන්න තුන් දෙනා ඔක්කොම ටික මේක දෙන්න ඕනේ. right. ඊට පස්සේ තමයි දෙවෙනි කොලම් එකට යන්න ඕනි. අපි ඉස්සෙල්ලාම සේල්ස් පර්සන්ලා ටික මේකේ මාක් කරගෙන ඉමු. අපි සේල්ස් පර්සන් කෙනෙක් රේන්ජ් එක සිලෙක්ට් කරා. ඊට පස්සේ සමාන ලකුණ දැම්මා. අපිට ඕනි ඇලිස්. right. ඇලිස් කියලා ඕනි. ඊට පස්සේ අපි මේකට කලින් වගේම ඕපන් වරහනයි ක්ලෝස් එකයි දෙකම දැම්මා. ප්ලස් මාක් එක දුන්නා. දැන් අපිට ආයෙත් සේල්ස් පර්සන් කෙනෙක් බලන්න ඕනේ. අපි ක්‍රයිටීරියා එක සිලෙක්ට් කරා. සමාන ලකුණ දැම්මා. ඊට පස්සේ ආයෙත් අපි දෙනවා අපිට ඕනි චාලි. දැන් අපි මේකටත් වරහනක් දාගන්නවා. හරි. දැන් ඊළඟ කොටසට යන්න කලින් තවත් කොලම් එකක තියෙන ක්‍රයිටීරියා බලන්න කලින් මතක ඇතුව ඔයාලා මෙන්න මේ ක්‍රයිටීරියා ලියපු ටිකක් තියෙනවනේ. ඒ ක්‍රයිටීරියා ඔක්කොටම තනි වරහනක් දාගන්න. මෙන්න මෙතනට එකයි මෙන්න මෙතනට එකයි. එතකොට ඒ ටික ඔක්කොම තනි එකක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා ස්ටාර් මාක් එක යූස් කරන්න ඕනේ. ස්ටාර් මාක් යූස් කරලා දැන් දෙවෙනි කොටස ලියන්න යනවා. ප්‍රොඩක්ට් එක සිලෙක්ට් කරා. සමාන ලකුණ දැම්මා. ප්‍රොඩක්ට් එක මොකද්ද අපිට ඕනේ? ලැප්ටොප් කියලා දුන්නා. ලැප්ටොප්. ඊට පස්සේ අපිට දැන් මේක ඔන්න වරහනින් ක්ලෝස් කරගන්නවා. වරහනක් දාගන්නවා. right. ඊට පස්සේ අපිට ඊළඟ එක ඕනි මොකක්ද යූස් කරන්න අපි? ප්ලස් මාක් එක යූස් කරන්නේ. එක කොලමයක් ඇතුලේ ක්‍රයිටීරියා දෙක තුනක්. ප්ලස් මාක් එක අපි ආයෙත් දෙනවා ප්‍රොඩක්ට් එක සමානයි. මොකක්ද අපි දෙන්නේ? අපි දෙමු මොනිටර්. අපි මේකටත් වරහනක් දාගන්නවා. වරහන දාලා අපි මේ සම්පූර්ණ කොටසට තව වරහනක් දාගන්න ඕනි. ඒ කියන්නේ මේ දෙවෙනි කොලම් එකේ ලියපු ක්‍රයිටීරියා ඔක්කොටම තනි වරහනක් ආපහු දාගන්නවා. ඒකත් ක්ලෝස් කරනවා. දැන් අපි සම්පූර්ණයෙන්ම ෆිල්ටර් ෆන්ක්ෂන් එක ක්ලෝස් කරලා දානවා. දැන් බලන්න. දැන් අපිට එනවා මෙතන ඇලිස් කියලා එනවා. මෙතන ලැප්ටොප් මොනිටර් කියලා එනවා. මෙතන චාලි එන්නේ නැහැ. හේතුව තමයි මෙතන චාලිට අදාළව ලැප්ටොප් හෝ මොනිටර් නැති එක. මෙතන තියෙන ෆෝන් එකක් විතරයි. ඒ නිසායි එක එන්නේ නැත්තේ. අපි ගත්තොත් එහෙම දෙන්නෙක්ට අදාළ එකක්. අපි ඔන්න නම වෙනස් කරලා බලමු. අපි ගමු ඩේවිඩ් කියලා. අපි දාමු මෙතන ඩේවිඩ්. චාලි වෙනුවට අපි මෙතන ඩේවිඩ් කියලා දාමු. ඩේවිඩ් කියලා දැම්මා. අපි මේක එන්ටර් කරනවා. දැන් බලන්න ඇලිස් and ඩේවිඩ් එනවා. එයාලට අදාළ ලැප්ටොප් එකයි මොනිටර් එකයි දැන් මෙතන පෙන්නනවා. ඔන්න multiple columns multiple criteria. දැන් ඔන්න හතරවෙනි ක්‍රමේ අපි ඉගෙන ගත්තේ. දැන් පස්වෙනි ක්‍රමේ අපිට ෆිල්ටර් ෆන්ක්ෂන් එකකින් වැඩ කරන්න පුළුවන්. පස්වෙනි ක්‍රමේ තමයි දැන් මෙතනදී බලන්න මෙතන කොලම් 2යි 4යි 6යි 7ක් තියෙනවා. මෙතන 2යි 4යි 6යි 7ක් තියෙනවා. කොලම් 7ක් තියෙනවා. අපේ source file එකේ කොලම් 7යි අපේ output එකේ කොලම් 7යි. අපිට ඕනි නෑ එහෙම නෙවෙයි ඕනි. right. අපිට ඕනි කොලම් 7යි output එක විදිහට ගන්න. මේ වගේ අවස්ථාවක් આવොත් ඔක්කොම කොලම් ටික නෙවෙයි ඔයාලට selected කොලම් ටිකක් විතරක් output එක ගන්න ඕන. එතකොට මේ ෆන්ක්ෂන් එක පොඩි වෙනසක් ආයෙ කරන්න තියෙන්නේ. ඔයාලා මේ ෆන්ක්ෂන් එකේ මුලට ඒ කියන්නේ මෙන්න මේ ෆන්ක්ෂන් එකේ මුලට ෆිල්ටර් ෆන්ක්ෂන් එකේ මුලට ඔයාලා යූස් කරන්න choose column කියන ෆන්ක්ෂන් එක. choose calls කියලා ෆන්ක්ෂන් එකදී choose columns choose calls කියලා ෆන්ක්ෂන් එක දෙන්නනේ. මේක සිලෙක්ට් කරලා මේක දෙන්න වරහන ඕපන් කරගන්න මතක් කරලා ෆිල්ටර් ෆන්ක්ෂන් එකට කලින් දැන් ඔයාලා යන්න මේ ෆන්ක්ෂන් එකේ අවසානටම ගිහිල්ලා ඔයාලා කමාවක් දාන්න. කමාවක් දාලා සංගල
වරහන් දාන්න. සංගල වරහන් ඕපන් කරන්න. ඔයාලා දින ඔයාලට මොන කොලම් ටිකද එළියට ඕනි අවුට්පුට් එක විදියට. දැන් අපිට ඕනි පළවෙනි කොලම් එක ඕනි. රයිට්? පළවෙනි කොලම් එක ඕනි. ඊට පස්සේ කීවෙනි කොලම් එකද ඕනි? ඊට පස්සේ අපිට දෙවෙනි එකත් ඕනි. ඊට පස්සේ අපි තුන්වෙනි එක ඕනේ, හතරවෙනි එක ඕනේ. අපිට ඕනේ යුනිට් සෝල්ඩ් එක ඕනි. කැවිලා පස්වෙනි කොලම් එක. මේ බලන්න. එක ලිව්වා කමාවක් දැම්මා, දෙක ලිව්වා කමාවක් දැම්මා, පහ ලිව්වා කමාවක් දැම්මා. අපිට රෙවෙනියු එක ඒ ඉන්නේ 6 කමාවක් දැම්මා, 6 දැම්මා. සංගල වරහන් ක්ලෝස් කරා. රයිට්? මෙතනදී මතක තියාගන්න මේකේ කොලම් නම්බර් 1 2 3 4 5 කියන්නේ මෙන්න මේ උඩ තියෙන නම්බර් එකට සමානව නෙවෙයි. හරිනේ? ඔයාලගේ data set එක පටන් ගන්න තැන ඉඳලායි ගණන් කරන්න ඕනේ. දැන් මේකේ A ඉඳලා පටන් ගන්න තියෙන නිසා එකේ ඉඳලා මෙනවා. හැබැයි ඔයාලා මැද හරියෙන් data ටික පටන් ගත්තා නම් ඒත් ඔයාලා එකකින් තමයි ගන්න ඕනේ. රයිට්? ඔයාලා data set එක ඉස්සෙල්ලාම පටන් ගන්න කොලම් එක තමයි 1 කියලා ගන්න ඕනි. හරි. මෙහෙම දීලා අපි වරහන් ක්ලෝස් කරනවා සම්පූර්ණයෙන්. ක්ලෝස් කරලා අපි enter ගැහුවොත් දැන් බලන්න අපි මේ ටික අපිට අවශ්‍ය නැහැ. මේ ටික අයින් කරමු. රයිට්. මේ බලන්න. දැන් අපිට තියෙනවා date එක, region එක, unit sold and revenue. ඔයාලට ඔන්න විදිහට filter function එක use කරන්න පුළුවන්. මේ ඇවිල්ලා filter function එක use කරන්න පුළුවන් පස්වෙනි ක්‍රමය. right? තවත් additional දෙයක් කියලා දෙන්නම්. දැන් මේ එන data ටික අපිට sort කරන්නත් පුළුවන්. අපිට sort කරන්න පුළුවන්. sort කරන්නේ කොහොමද? sort කරන්න ඔයාලා use කරන්න ඕනි sort කියන function එක. sort කියන function එක use කරනවා. use කරන්නේ කොහොමද? අපි දැන් මේ function එක ලිව්වානේ. filter එක ලිව්වා. ඊට පස්සේ ඊට කලින් ලිව්වා choose calls කියන function එක ලිව්වා. ඊටත් කලින් තමයි අපි sort කියන function එක use කරන්න ඕනි. අපි මේක double click කරලා අපි ලියමු ඉස්සරහින් sort. ඊට පස්සේ වරහන් open කරන්න මතක් කරලා වරහන් open කරන්න. දැන් යන්න column එකේ අවසානටම ගිහිල්ලා අපි කමාවක් දාලා ඊට පස්සේ බලන්න යා guideline එක යා කියන sort index එක මොන column එකද sort කරන්න ඕනි. දැන් මෙතන තියෙන data වලින් මෙන්න මෙතන තියෙන data වලින් මොන column එකෙන්ද sort කරන්න ඕනි. අපිට ඕනි නමින් sort කරන්න නම් A ඉඳලා Z වෙනකන් හදන්න ඕනි. Z ඉඳලා A වෙනකන් හදන්න ඕනි. නමින් sort කරන. එතකොට අපිට region එකෙන් sort කරන්න ඕන නම් අපි දෙනවා region එක කියන අපේ 1 2. දෙවෙනි column එක අපි එහෙම දෙනවා. කමාවක් දානවා. ඊට පස්සේ ආහනවා ascending ද descending ද. ascending නම් 1 කියලා දෙන්න. descending නම් -1 කියලා දෙන්න. -1 එහෙම දෙන්න. මම ascending දෙනවා 1 දීලා වරහන් ක්ලෝස් කරනවා. දැන් බලන්න region එක ආවා east 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 south. right? ඔයාලට ඕනේ නෑ මේක date එකෙන් sort කරන්න ඕනේ. එහෙනම් ඔයාලා date එකේ තියෙන පළවෙනි column එක මෙතනදී right? එතකොට බලන්න මේ source data එක නෙවෙයි. මෙතන තියෙන data එක. ඒකේ පළවෙනි column එක අපි දෙනවා 1යි කියලා. දැන් මේක date එකෙන් sort වෙනවා. ඔයාලට ඕනේ මේක නෑ revenue එකෙන් sort කරන්න ඕනේ. ඔයාලට පුළුවන් මෙතන 4 කියලා දෙන්න. 4 දැන් මේක බලන්න 1600 900 ඊට පස්සේ 14400 ඔය විදිහට තමයි අපි sort කරන්නේ. දැන් filter function එක use කරන්න පුළුවන් විදි 6ක් ගැන අපි කතා කරා. right? මම හිතනවා ගොඩාක් දේවල් ඔයාලා ඉගෙන ගන්න ඇති මේ වීඩියෝ එකෙන්. ඉතින් like එකක් දාන්න සහ ඔයාලගේ අදහස් comment section එකේ දාන්න. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් තවත් අලුත් දෙයක් ගැන ඉගෙන ගමු.